අද අපි ඉන්නේ අපේ කැම්පස් එකේ, කැලණිය කැම්පස් එකේ. මේ ඉන්නේ මැනේජ්මන්ට් එකේ ආනන්ද පටබැඳිගේ කියන හෝල් එකේ. ඇත්තටම කිව්වොත් අද බදාදා දවසක් බදාදට නෝමල් අපිට ලෙක්චර්ස් නැහැ අපේ ටයිම් ටේබල් එකේ. ඒ වුණාට වර්ක්ෂොප් කියලා එකක් තියෙනවා. හරිද? ඒ වර්ක්ෂොප් වලට අපි අනිවාර්යෙන් එන්න කියනවා. එන්න කියලා සයින් ෂීට් එකකුත් එක්ක සයින් එකක් ගන්න අපිට සර්ටිෆිකේට් එකක් ඉෂුව කරනවාගෙන ඒ වර්ක්ෂොප් වල තියෙන්නේ දැන් අපි කැම්පස් එකෙන් පස්සේ යන්නේ අපේ working experience වලටනේ. හරි? එතකොට ඒ working experience වලට අපි job වලට යන්න කලින් අපි organizations වලට යන්න කලින් පොඩි පොඩි දේවල් ඒ තියෙන වැදගත් දේවල් මොනවද කියලා අපිව දැනුවත් කරනවා. එක්සාම්පල් එකක් විදිහට මීට කලින් අපිට තිබ්බ workshop එකක් interview එකකට interview එකකට කොහොමද face කරන්නේ කියලා. හරි? ඊට පස්සේ අද තිබ්බේ organization එකේ editor කෙනෙක් විදිහට අපි කොහොමද face කරන්නේ කියලා. හරි? ඊට පස්සේ තව තියෙනවා එක එක දේවල්. ඒ කියන්නේ අපේ දැන් හිතන්නකෝ අපි අපේ ක්‍රියේටිව් අයිඩියාස් කොහොමද ඩෙවලොප් කරන්නේ. අන්න ඒ වගේ එක එක කන්ටෙන්ට්ස් වලට අනුව තමයි අපේ වර්ක්ෂොප් එක එදා දවසට තීරණය වෙන්නේ. හරි. ඒකට රිසෝස් පර්සන් කෙනෙක් එනවා. ඒ කියන්නේ කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් නෙවෙයි. රිසෝස් පර්සන් කෙනෙක් වෙනම ඇවිල්ලා එයා ඒ දවසට ඕන් ලෙක්චර් එක කරලා එයා යනවා. ඉතින් එහෙම ලෙක්චර් එකකුයි උදේ 8:30 to 10:30 තිබුණා ලෝ ලෙක්චර් එකක්. පොඩි ප්‍රශ්නයක් සිද්ධ වුණා මට. මට හැරුණේ නැහැ ළමයි එන්නේ. ඉතින් මට උදේ ලෙක්චර් එක මිස් වුණා. ඊට මම වර්ක්ෂොප් එකට ආවා. හරි 10 අමාරු තිබ්බ වර්ක්ෂොප් එකට ආවා. ඒක 10 අමාරු 12 අමාරු ෂෙඩියුල් එකේ උනාට අද 1 විතර වෙනකන් තිබ්බා. ඊට පස්සේ එඩික ඉවර කරලා අපි ගියා හිල්ටන් එකට. හරි හිල්ටන් එක කියද්දි මට මතක් වුණේ හිල්ටන් එකත් එක්ක මගේ රස කතාවක් තියෙනවා. හරිද? හිල්ටන් එකේ මම දවසක් ළමයි බස් එකේ එද්දී මේ මම යාළුවන්ගෙන් ඇහුවා ඔයාලා කොහෙද ඉන්නේ කියලා. හරිද? කොහෙද ඉන්නේ කියලා ඇහුවාට පස්සේ මෙයාලා මෙසේජ් එකක් දාලා මෙයා කියන්නේ උපේක්ෂා. හරිද? උපේක්ෂා මෙසේජ් එකක් දාලා තිබ්බා. එයා හිල්ටන් එකේ ඉන්නේ. මටත් එතෙන්ට එන්න කියලා. මම එතකොට බස් එකේ මගේ එන ගමන් කැම්පස් එකට. ඊපස්සේ මම කෝල් එකේ හිටියේ. හරිද? මම කෝල් එකේම මම කෝල් එකක් අරගෙන උපේක්ෂාට කිව්වා මේ ඔයාලා හිල්ටන් එකෙන් වෙන කාට හරි යනවා නම් මට ලොකේෂන් එක මෙසේජ් එකක් දාලා තියන්න කියලා. මම මේක බස් එකේ එන ගමන් කෝල් එකේ කිව්වේ. මගේ ආපැත්තේ හිටව හැම මොනොස්සේ මාගේ දිහා ඩිම්බලා වගේ බලලා අම්මට සිරි මුන් හිල්ටන් එකටද යන්නේ. උන් දන්නේ නැහැ කැලණියේ හිල්ටන් එකක් තියෙනවා. කැම්පස් එක ඇතුලේ හිල්ටන් එකක් තියෙනවා කියන දන්නේ නැහැ. හරිද? ඉතින් එහෙම පොඩි රස කතාවක් මතක් වෙච්ච ඉඳ කිව්වේ. හරි? ඊට පස්සේ මේ අපි හිල්ටන් එකට ගියා. හිල්ටන් එකට ගිහිල්ලා අපි ගත්තා මතක විදිහට අපි ළඟ එක කෑම එකක් තිබ්බා. උපේක්ෂා උයන් ඇවිල්ලා තිබ්බ කෑම එකක්. දැන් මේ පිටිපස්සෙන් යන්නේ උපේක්ෂා. හරි? එයා තමයි මගේ උපේක්ෂා. එයා තමයි මට එයාට පොඩ්ඩක් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ලගේ මේ ඇට්‍රැක්ෂන් එක වැඩි. කොල්ලු කෙසේ වෙතත් ආටිෆිෂල් AI ඇට්‍රැක්ෂන් එක වැඩි. හරිද? ඉතින් ළමයි ඊට පස්සේ අපි හිල්ටන් එකට ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න තිබුණේ නෑ. මට මිස්ටර් සජන විහගුන් මෙසේජ් එකක් දාලා තිබ්බා. එනකොට කන්න මොනවා හරි ගේන්න කියලා. මම එතකොට මාළු බනිස් අරන් ආවා. ඊට පස්සේ මාළු බනිස් අපි හිල්ටන් එකට ගියපු ගමන්ම කරේ ඒ ළඟ හිටපු මිනිස්සුන්ට මම මාළු බනිසයක් වැඩිපුර තිබින්න දුන්නා. ලොකු සීන් එක දාලා කෑවේ නෑ. ඒක විහගම කෑවා. ඊට අපි මාළු බනිස් කාලා ඊට පස්සේ බතුත් කෑවා. එක බත් එකක් තිබ්බා උපේක්ෂාගේ බත් එක. ඊට පස්සේ අපි තව කෑම එකක් කැම්පස් එකේ අතුරේ කැන්ටින් එකෙන් ඒ කියන්නේ හිල්ටන් එකෙන් ගත්තා. ඒකත් අරගෙන කෑවා. කාලා ඉවර වෙලා කයියක් දාගෙන හිටියා. ඒ එන ගමන් මට ආවා ජූස් බඩගින්න. ඒ වුණාට ඒ වෙලාවේ ජූස් ෂොප් එකේ රෂ් එක වැඩි නිසා අපි දෙන්නේ නෑ. ඊට පස්සේ අපිට පොඩි වැඩ වගේක් තියෙනවා. අපි ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒ ප්‍රොජෙක්ට් එකේ ස්ක්‍රිප්ට් එක හදන්න තියෙනවා. හරිද? ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක හදන්න තියෙනවා. ඉතින් ඒ වැඩ කරන්න අපි ලෙක්චර් හෝල් එකක් හොයාගෙන අපව පටබැඳිගේ හෝල් එකට ආවා. ඒ එන ගමන් මග තියෙන කඩෙන් අපි අයිස්ක්‍රීම් කෑවා. චොක්ලට් අයිස්ක්‍රීම් කෑවා. ඒ වීඩියෝස් කැචි කරගන්න බැරි වුණා. මොකද මේ කිව්වේ නැහැ එහෙම සීන්. ඒ කියන්නේ එහෙම මොකුත් කිව්වේ නැහැ. ඒ නිසා ඇත්තටම මේ අලුතෙන් ගැජට් එකක් ගෙනල්ලා. හරිද තියෙන්නේ. ඒකයි අපි මේ ෆේස් ට්‍රැකින් එකක් ගෙනල්ලා තියෙනවා විහඟ. අපි ඒක තමයි මේ ළමයි try out කරලා බලන්නේ.
අනේ යනවා හොයන්න. පොඩි ඇඩ් එකක් ඈ. මේ කොහෙන්ද ගත්තේ? කොටුවෙන්. කොටුවෙන් මේ අනාමල් iPhone ගෙන්නන තැනින්ද දන්නේ නැහැ. එහෙම දන්නේ නැහැ. කොහෙන්ද කියන්නේ? මෙන්න මේ AI smart chip එකක්. ඉතින් මේක තමයි ෆේස් ට්‍රැකින් එකක්. මම හැරෙන පැත්තට. ඒ කියන්නේ මම නෙවෙයි මේ AI එකට ෆේස් එක කැච් කරන ෆේස් එක හැරෙන පැත්තට මේක හැරෙනවා. රයිට්? ඊට පස්සේ මෙන්න මේක මේ අලුත් ගැජට් එකෙන් තමයි මේ ෆෝන් එක දැන් හෝල්ඩ් කරලා තියෙන්නේ. හරිද? ඉතින් මේක ආවහි නිසා මට try out කරන්න විහිඟ දුන්නා. එයාගේ ෆෝන් එකයි මේ ගැජට් එකයි දෙකම. හරිද? දැන් අපි ඉන්නේ ලෙක්චර් හෝල් එකක් ඇතුලේ අපේ. අපි ලෙක්චර් හෝල් එකක් ඇතුලේ විහඟ ප්‍රොජෙක්ට් එකේ මේ ප්‍රොපෝසල් එක අනිත් දෙන්නත් එක්ක කතා කරනවා. මට දැනට දීලා තියෙන්නේ මේක try out කරන්න කියලා. මම මේක කරනවා. ඉතින් අද දවසේ විශේෂ සිදුවීම් කියලා ලොකුවට දෙයක් නැහැ. හවස මුකුත් ඉවෙන්ට් එකක් නැහැ මං හිතන්නේ අදට. අදට නෑ නේද? අද නෑ. හෙට තියෙනවා. හෙට ඔයාලව එක්කන් යනවා කැලණියේ මංජුසාව බලන්න. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිත් හැංගිලා යන්නේ. අපි try එකක් දෙන්නම් පුළුවන් තරම් ඔයාලට මංජුසාවේ I'm so confident. I'm unstoppable today. Unstoppable today. Yeah. Unstoppable. දොඩවන්නද? ඒත් ගෙදර තනියෙන් කියවලා. සෝලෝ ටෝක්. සෝලෝ ටෝක්. හරිද? ඉතින් ළමයි හෙට අද හවසට ඔයාලට පෙන්වන්න තරම් ලොකු ලස්සන පට්ට වීඩියෝස් මුකුත් නැහැ අතරම කිව්වොත්. ඉවෙන්ට් එකක් තිබ්බන එකයන් තිබ්බා. ඒ මුකුත් නැහැ අද දවසට. ඒ නිසා හෙට හවස හෙට අපිට ලෙක්චර් එකක් තියෙනවා. එකමාර 3:00 ලෝ එකක් තියෙනවා. ඒක ඉවර වෙලා අපි ඔයාලව කැලණි මංජුසාවට එක්කන් යනවා. ඉතින් කැලණි මංජුසාවෙන් එකතු වෙනකන් අද වීඩියෝ එකෙන් නතර වෙනවා. හේතුව හවස ඉවෙන්ට්ස් මුකුත් නැති එක. එහෙනම් යාළුවනේ ගිහින් නම් ආයෙත් දවසක කැම්පස් ලයිෆ් එකකින් හම්බෙමු. බයි.